Yo, bang eppaa වෙලා තියෙන්නේ බා. විලෝරෙත් දන්නේ බා සල්ලිත් නෑ. රුපියල් 40000ක් විතර හතේ තියෙනවා. උනාට ඒව දෙන්නත් බෑනේ බා. කන්නත් එක. වෙන ඉතින් පෝස්ට් යනවට අද වාහනේ කියලා බං මෙච්චර පා වෙලා තියෙන්නේ බා. බස් එකක් ගන්න ඉතින් කල්පනා ඉතින් බස් එකක් නන කඩේ අයියත් ඉන්න බස් එක තියාගෙන පොඩ්ඩක් ඒ පැත්තට ගිහින් බලන්න. ලාබයි තේ කෝපි තේ ඕන දෙයක් දෙනවා බිස්කට්ුත් නොමිලේ දෙනවා අයියෝ ඔහොම ඉන්න. මොකෝ ඉතින් වැඩ වගේනේ. ඕන මටත් තේ ගත්තා. මටත් මේ කඩේ එපා වෙලා තියෙන්නේ විකුණන් තිබ්බන මල්ලි දැන් කවුරු ඉන්නවද විකුණන්න කීයකට වගේද අයියෝ විකුණන්න බැලුවේ? ලක්ෂ 5කට වගේ නෑ වැරදුනා මම මේ වෙනසි හිටියේ ලක්ෂ 5කට වගේ නෙවෙයි රුපියල් 10000ක් වගේ යකෝ ලක්ෂ 5කට විතර ගන්න මේ උඹට පිස්සුද බා? නෑ මේ වෙන කඩේකුත් තියෙනවා ඊට 10000කට වගේ වෙන පොඩි කඩ කෑල්ල දෙන්න පුළුවන්. පුළුවන් මල්ලි මටත් මේ එපා වෙලා ඉන්නේ දැන් මේ ගන්නවද? ඔව් මින් අයියා සල්ලි පස්සකින් ගත්තේ සල්ලිත් නෑ අයියා රුපියල් 50000 නැතේ හිබ්බේ. එහෙනම් මම මේක කල්ලා ඉතින් බලන්න පොඩ්ඩක්. හරි මොකක් හරි මොනවද තිබ්බදින් කතා කරන්නේ යේ yes ගායින්ට මේක පොඩ්ඩක් කරගෙන ඉන්න ඕනේ. ලාබයි තේ කෝපි අම්මෝ හවස් වෙලා ඒ ටිකට පොඩ්ඩක් යන්නත් ඕනේ. මේ පැත්තට ඉතින් හැමදාම ඉතින් හවසට යනුනේ ඉතින් වෙන්දට යන්නේ ඉතින් මෙච්චරයි තා පොඩ්ඩක් දුරට යන්න. මේ පැත්තේ කට්ටියක් නැහැ නේ වැඩිපුර. සල්ලි පොඩ්ඩක් තියෙනවා ඉතින් අතේ. අර බස් එක ගාවේද යකෝ. ඔඩෝ මෙන්න හොඳටම කුඩු වෙලා. මේ මොකද්ද මේ ගහලා තියන්නේ? පොලිසිය කියලා ගහලා තියෙනවා. ඔඩෝ මේ කෝගෙද මෙන්න හොඳටම කුඩු වෙලා බං. මෙන්න මේකෙම. ඔඩෝ මෙන්න මේ තැලිලා බං මෙන්න මේවා. අම්බෝ කාගෙද දන්නේ බ. මල්ලි මොකමද? අයියේ මේ බස් එක කාගේද? ඕක පොලිසිය කෙනෙක්ගේ වැඩක් නැහැ ඕක. හරි මම මේ ගන්නේ කියලා බැලුවේ. හරි ඕක නම් ගන්න බෑ මල්ලි ඕක අදවල ගන්න ඕනේ ආයි කෝට් එකක් කොක්කේ. හරි නෝ යන් thank you හොඳේ. හරි මේ ඒක නෙමෙයි නම්බර එක තෝරලා දෙන්න. දෙන්නකො පොලිසියගේ නම්බරේ. හරි පොලිසියට ෆෝන් එකක් දීලා අහන්න ඕක නම් දෙන්නේ නැහැ වලිය ඕක දාලා දෙන්නේ. හරි අයියා එහෙනම් යනකො. හෙලෝ මේ පොලිසියෙන්ද? ඔව් මේ මෙතන මේ බස් එකක් දාලා තියෙනවා මේ ඒක පොලිසි කාගේ හරිද? ඔව් අපේ පොලිසිය එක්කෙනෙක්ගේ. ඒ බස් එක මේ ඕන වෙනද මම මේ ගන්න කියලා බැලුවේ. අනේ ඕනේ ඕක හදාන්න පුළුවන් නම් ගන්න අවුලක් නැහැ. හරි වැඩිපුර ලයිට් ගන්නත් එපා තොරන් වගේ ගිය තිය අල්ලනවා. හරි බොහොම ස්තුතියි හරි. දැන් මේක අරගෙන හදන්න පුළුවන් සල්ලි පොඩ්ඩක්. ඔයාලට මං ගන්න ඉන්න බස් එකට ඉතින් මදි. අවුලක් නැහැ මේක ගන්න. මේක සුපිරියට හදලා ගන්න පුළුවන්. කසුනට කෝල් එකක් දෙන්න ඕනේ. හෙලෝ කසුනා. හෙලෝ මේ උඹගේ බස් එක නේ තියෙන්නේ. ලොරිය හදන්න දැම්මනේ ටිපර් එක. ඕ මේ බස් එක නම් අරින්. හරි කොතැනද දෙන්න ඕනේ? අර රේල් පාර ළඟ අර ඇතුලේ. අර විජේ සුන්දර මාමින්නේ.
හරි හරි. අන්න එතන අර පොඩි තේ කඩේ මේ ඇතුලේ නේ. ඕ රේල් පාර. හරි. සටස් ගාලෙන් නම් ඒ කසුන හරවගනි මේ බස් එක පොඩ්ඩක් අද යන්න වන් තියෙන ඉතින් මගේ බස් එකට මේ බස් එකට වඩා ඉතින් උඹගේ බස් ඔව් ඔව්. මේ දවස්වල පොඩ්ඩක් මම ප්‍රේම තියෙන එක එක ටොන්නලි. ඒ ටක් ගාලා හරවගනින් ඔබ හරිනේ නේ බස් කබේ දැම්මනේ හිටපන් මේකට ගහන්න. ඒ තාදයට ගෙට ගහපන් හොඳේ ඒ මේක ඇදපන්කෝ. අමිදු හරිනේ හරි හරි. අනේ ඔබත් ස්ටාර්ට් කරගන්න මේක නම් හිමීට යන්න බෑ මම බැලුවත් එක්ක බැලුවේ? අද පහිමීට ලයිට් ඔන් නැහැ උඹගේ ලයිට් දාපන් මගේගේ ලයිට් නෑව. ඉස්සා ලයිට් නම් තියෙන. මේක ගානට හරපන් උඹගේ වැදෙන හොඳේ හරි කමෙන් පොඩ්ඩක් දෙක නිසා පොඩ්ඩක් ඈතින් යන්නේ. දැන් හදිසියෙ එකපාරට වෙනලු වැදුනොත් බේක් ඒ කොච්චර කියලා අයියන් අයියස් මේකෙදි අපිට ගිහිනුත් යන් යමු යම ඩක් ගාලා මෙතන අයියේ මේ ගරාජ් එක අපේ සඳුන් අයියේ ගරාජ් එක මෙතන සඳුන් අයියා එක කිව්වන මාත් එක්ක එනවා. හරි හරි අයියෝ ඔහොම නැත මේ ලිහමු වැඩෙනවනේ ඔව් හරි එහෙනම් අයියෝ බොහොම ස්තුතියි හරි එහෙනම් මම මේ බස් එක හදාන්න මේ හරි හරි අයියෝ ඔයා අයියෝ බොහොම ස්තුතියි අයියා මෙන්න මේ බස් එක පොඩ්ඩක් හදන්න තියෙනවා පාරෙන්කෝ අයියේ ඔව් මේ බස් එක හදමු නේවන්කෝ එයා මේ පේන්ට් එකක් එහෙම ගහලා ඔක්කොම කරන් තියෙනවා යකෝ මේ කොහෙන්ද මේ බස් කබල්ල හොයන්නේ? මෙයාව කැලේ තිබිලා බං පොලිසිය අයියා කෙනෙක්ගේ අයියා නම් ගරාජ් එක ඇතුළටම දාමු හරි හරි. අයියා හොඳ පේන්ට් එකක් එහෙම ගහ හරි හරි. මේ මං එහෙනම් හදලා දෙන්න ඔය හෙට විතර එන්න. හරි හරි මං කෝල් එකක් දෙන්නම්කෝ එන්නකෝ. හරි. අයියේ බස් එක හදලා ඉවරද? ඔව් ඔව් ඔව්. කෝ මේ මෙන්න අසල බස් එකක් තියෙනවා. මේක කාගේද අයියේ? ඒක මේ උඹගේ. යකෝ මගේ? ඔඩෝ බලපන් බං ලස්සන. යකෝ ඉස්සර තිබ්බ එක හිතා ගන්න බෑ බා මෙන්න. ඔඩෝ මෙන්න. ඒ වඩම රුපියල් 11000 ගන්න ඒතු දැන් මේ කීයක් විතර දෙන්න ඕනද දන්නේ. මේ අයියේ කීයක් විතර ඕනේ? ලක්ෂ 50ක් යනවා. අඳුරන කෙනෙක් නිසා ඕන්නේ නැහැ අවුලන්නේ. ඕනේ නැද්ද? ඕන්නේ. අවුලන්නේ මං ඊළඟ ලක්ෂ 20ක් දෙන්න. ඕන්නේ මල්ලි. අවුලන්නේ. හරි. හරි බොහොම ස්තුතියි. හෙලෝ කසුනා. හෙලෝ. අර බස් එක හදාගත්ත බාර කලික බලලා අර පොලිසිය බස් එක. ඒ හදාගත්තද? ඔව්. අඩෝ එහෙනම් මාත් එන්නන්නේ. දැන් හරි මේ අර තුම්මන් හන්දිය ළඟට. හරි. මේ මාත් එන්න. හරි. උඹගෙත් ওই බස් එකේ කැල් දාන් තිබ්බනේ ඒවත් හදාගත්තා. ඕ මේ මාත් හදාගත්තා. හරි. කෝල් එකක් දෙන්න ඕනේ. මේ කඩේ අයියට. හෙලෝ අයියේ. හෙලෝ. මේ කඩේ ගල මේ ටික දවසක් ඉතින් සල්ලි නම් ආවා මේ. ඊට පස්සේ මේ කැලේ එක තිබිලා මේ පොලිසිය බස් එකක් අහුවලා ඒක හදාගත්ත බස් සුපිරිටම හදාගත්තා ඉතින්. දැන් හොඳයි ඒක. හොඳ සුපිරිටම තියෙනවා. හරි එහෙනම් කසල උඹ තුන්හම් හන්දිය ළඟට ඇවිල්ලා ඉඳපන්. තුන්හම් හන්දියට නෙවෙයි තුන්මන් හන්දියට ඇවිල්ලා ඉන්න. ඒක තමයි නෙමුක උඹ. හරි. හෙලෝ මේ තුන්හම් හන්දියට ඉඳපන්. අර බස් හෝල්ඩ් එකට වරේ. බස් හෝල්ඩ් එකට. හරි. තුන්මන් හන්දිය ගාව නැවතුව විතරයි.
වරේ මම බස් වලට ළඟයින් තුබලන් හදියට අන්න එනවා අරු අඩෝ උගේ බොස් එක කුතුරේ ඒ මාතක අඩෝ දැක්කන්නේ ටීවිච් වගේ ඉන්නේ යකෝ මියන කාසි කබලි ඕ බම් මේ බලපන් මත් පුදුරු වුණා මේ සඳුන් අයියා හදිවල යකෝ බලපන් මේ එන්නට ගෙට පොඩ්ඩක් මේ දූවිලි පොඩ්ඩක් ඇදලා විතරයි නැත්තම් හොඳටම තිබ්බා මාත් මේ හොඳම තිබ්බා දූවිලි වැදිලා උඹ කියෙන්නේ එනකොට කොහොමද දූවිලි වැදිලා බා දූවිලි පාන්නේ ගමේ පාරනේ ඔව් I think කොන්ක්‍රීට් කරලා තියෙනවා කියලා නේ මේ ලයිට් එක තියෙනවා සුපිරියට බලපන් පේන්ට් එක නෑ සුපිරි හොඳයි උගේ අතින්ම සල්ලි යන්නේ නැති ඔව් මේ සල්ලි පැහුවා ලක්ෂ 60ක් 70ක් යනවා ඇහුවා මම ලක්ෂ කීයකට පැහුවා ඉතින් ඒක නිසා ඉතින් මම කිව්වා ඉතින් ලක්ෂ 20ක් දෙන්නේ කියලා ඒත් පැහුවා ඉතින් හරි නෑනේ උනාට ඉතින් දෙනොත් සල්ලි තියෙනවා ඒත් මේකෙන් ඉතින් සල්ලි එකතු කරන්න පුළුවන් නේ ඕ මට දවසක් කෝලයක් දීලා කිව්වා මේ අර මේ මොකද අර මල්ලිගේ මේ පේන්ට් එකක් ගහන්නත් එන කෝටියක් ගියේ කිව්වා රටින් රුවින් මේ කන්නාඩි එහෙම ඔව් බා ඒවට කියන්න එපා කිව්වා ඕක පව් කිව්වා හොඳ මිනිස්සු වගේ ඉන්නවා කිව්වා හරි යාළුවනේ ඉතින් අදට වීඩියෝ එක ඉවරයි ඉතින් අද පොඩ්ඩක් ඉතින් වෙනස් වීඩියෝ එකක් ඉතින් ගොඩ කාලෙකින් ඉතින් හම්බුනේ ඉතින් මචං ඉතින් වීඩියෝ එක ලයික් කරලා නැත්නම් ඉතින් තව ලයික් කරන්න ඉතින් යාළුවෝ channel එක subscribe කරලා නැත්නම් sub පාරක් දෙන්න ගැම්මටම කමෙන්ට් කරන්න යාළුවෝ ඒ වගේම ඔයාලා මේ channel එකට අලුත් එක්කෙනෙක් නම් bell icon එක තබන්න හා යාළුවෝ ඉතින් හෙට දාමුනේ බම් Minecraft වීඩියෝ එක එහෙනම් යාළුවනේ හෙට රෑ 7ට Minecraft වීඩියෝ එක ඒ වගේම යාළුවනේ අද 17ට Minecraft වීඩියෝ එක ඔව් මචං මුගේ channel එකේ ඉතින් මුගේ channel එකේ link එක දාන්න මචං පොඩ්ඩ වීඩියෝ දාන්න බැරි වුණා ඕනේ තු වීඩියෝ දාන්න බැරි Minecraft වල කැමති කොල්ලෝ හෙට රෑ 7ට මගේ channel එක බලපන් Minecraft එකට කැමති කොල්ලෝ මගේ කමෙන්ට් කරන් යන්න මගේ එක වීඩියෝ එකට හරි මොකක් හරි අන්තිමට දාපු වීඩියෝ එකට හරි මොකක් හරි කමෙන්ට් කරන් බලයක් වෙන වීඩියෝට ආසයි වෙන වීඩියෝ කමෙන්ට් කරන් යන්න කාර් ගේම් වලට ආසයි කාර් ගේම් කමෙන්ට් කරන් යන්න ශ්‍රී ලංකා ඉන්දුනීසියා මොකද බස් ගේම් වල ආසයි එයා කමෙන්ට් කරන් යන්න එහෙනම් කොල්ලෝ අපි ගියා bye bye බයි බයි වීඩියෝ සරු ගන්න එපා එහෙනම් කොල්ලෝ අපි ගියා bye